අද අපි ලෑස්ති වෙන්න 2016 15 වෙනි ගාන සාකච්ඡා කරන්න. 15 පළවෙනි ඒ කියන කොටසේ පළවෙනි ගාන. අනුකලනය 1 වර්ගමූල 3 ධන 2 x ඍණ x වර්ග dx කියන එක හොයන්න කියලා. මේ වගේ ගානක් දැක්කට පස්සේ අපිට මුලින්ම මතක් වෙන්න ඕනි මෙන්න මේ ආකාරයේ වර්ගමූල ගාන. ඒ කියන්නේ 1ට වර්ගමූල ගානක් තිබ්බට පස්සේ අපි යන්න ඕන මොන විදියටද කියලා. අපි මුලින්ම කරන්න ඕන මොකද්ද? මෙන්න මේ හරයේ තියෙන වර්ගජ ප්‍රකාශනය වර්ග පූර්ණය කරන්න ඕන. උදාහරණයක් විදිහට අපි ඔයාලට මේ ගාන හදන ක්‍රම තුනක් මතක් වෙන වැටි. හිතන්නකො මෙන්න මේ වගේ ගානක් ආව කියලා. 1ට වර්ගමූල a වර්ග ඍණ x වර්ග dx මේකවත් කොහොමද අනුකලනය කරන්නේ? sin inverse x බෙදීම a කියන ආකාරයට අපි අනුකලනය කරන්න පුළුවන්. ඊට පස්සේ තව විදියක් බලමු. දැන් 1ට වර්ගමූල x වර්ග ඍණ a වර්ග මේ වගේ විදියකට આવත් කොහොමද? ln x ධන x වර්ග ඍණ a වර්ගයේ වර්ගමූලය ධන c. තව විදියක් බලමු. අනුකලනය 1ට x වර්ග ධන a වර්ග වර්ගමූලය මේ විදියට આવොත් කොහොමද අනුකලනය කරන්නේ? ln x ධන x වර්ග ධන a වර්ගයේ වර්ගමූලය ධන c. දැන් අපි මෙන්න මෙතන තියෙන මෙන්න මේ පදය මෙන්න මේ තුනෙන් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්ද බැරිද කියලා බලන්න ඕනේ. මේ තුනෙන් එකක් බවට පරිවර්තනය කරගත්තොත් අපිට මෙන්න මේ ක්‍රම තුනෙන් එකක් බවට පත් කරගන්න පුළුවන් මෙන්න මේ අනුකලනය ගන්න. හරිනේ. අපි කරලා බලමු මේක. මම මේ ටික ඉවත් කරනවා. එක වැඩක් නැහැ. හරි. දැන් මේක කොහොමද දෙන්නේ? අනුකලනය 1ට වර්ගමූල මෙතන ඍණ ලකුණක් එළියට ගත්තොත් ඍණ x වර්ග ඍණ 2x ඍණ 3 dx කියලා ගන්න පුළුවන්. හරිද? දැන් ඔන්න ඔක මම පැත්තක සුළු කරලා ගන්නම්කෝ. x වර්ග ඍණ 2x ඍණ 3 කියන එක කොහොමද අපි වර්ග පූර්ණය කරන්නේ කියලා. මේක අපිට වර්ග පූර්ණය කරන්න පුළුවන් x වර්ග ඍණ 2x ධන 1 ඍණ 4. එතකොට අපිට මෙන්න මේක ගන්න පුළුවන් මොන විදියටද? x ඍණ 1 පූර්ණ වර්ගය ඍණ 4 විදියට. හරිනේ. දැන් ඔන්න මේ කොටස ගෙනල්ලා මෙන්න මේ කොටස වෙනුවට ආදේශ කළා නම් හරි. අනුකල 1ට වර්ගමූල ඍණ x ඍණ 1 වර්ගය ඍණ 4 dx. දැන් මේක ඍණ ලකුණ අයින් කරමු. අනුකලනය 4 ඍණ x ඍණ 1 වර්ගය වර්ගමූල dx. දැන් මේක මොන විදියටද ආවේ? අපිට මේක sin inverse ආකාරයට ලියා ගන්න පුළුවන්. අපි ඕනනම් මේක තව චුට්ටක් සුළු කරමු. අනුකලනය මේකේ තියෙන 4 කියන එක අපිට එළියට ගන්න පුළුවන්. එතකොට වර්ගමූලයෙන් එළියට එනකොට කොහොමද මේ 4 කියන එක එන්නේ? වර්ගමූල වෙලා. එතකොට 2යි මම මේක තව ටික සුළු කරන්නම්කෝ. 4 කියන එක ගන්නව එළියට 1 ඍණ x ඍණ 1 වර්ගය ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? මේක බෙදන්න ඕනේ. ඒ මොකද 4 කියන එක එළියට ගත්ත නිසා. dx ගේ වර්ගමූල 4 කියන එක දැන් එළියට ගන්නවා. 4 කියන එක එළියට ගන්නේ භාගය මේ 2 කියලා එන්නේ. වර්ගමූල 1 ඍණ x ඍණ 1 මේ 4 කියන එක වර්ගය තුළටම දානවා. එතකොට අපිට 2යි කියලා දාන්න පුළුවන්. dx. හරිනේ. දැන් මේ භාගය කියන එක එළියට ගන්න පුළුවන්.
අනුකලනය 1 බෙදීම 1 ඍණ x ඍණ 1 බෙදීම 2 වර්ගය. මේක ඍජු අනුකලනයක්. මොකද්ද අනුකලනය? sin inverse අනුකලනය. sin inverse අනුකලනය ලැබෙන්නේ මොකද්ද උත්තරේ? sin inverse අනුකලනය මොකද්ද ලැබෙන උත්තරේ? භාගය වාරයක් sin inverse x ඍණ 1 බෙදීම 2 බෙදන්න ඕනි මොකෙන්ද? x ගේ සංගුණකය. මොකක්ද x ගේ සංගුණකය? මේ තියෙන x සංගුණකයත් එක්ක x ගේ සංගුණකය භාගය. භාගයෙන් බෙදුවට පස්සේ මෙතන භාගයෙන් ගුණ වෙලා තියෙනවා. මෙතන භාගයෙන් බෙදලා තියෙනවා මේ භාගයට. මේ භාගය කපනවා. උත්තරේ කීයද? sin inverse x ඍණ 1 බෙදීම 2 ධන c. c කියන්නේ මොකද්ද? c කියන්නේ අභිමත නියතයක්. c යනු අභිමත නියතයකි. එහෙම ලියන්න. හරි. ඕක තමයි පළවෙනි ගාන. අපිට යමුකෝ දෙවෙනි ගානට. දෙවෙනි කොටස කියනවා වර්ගමූල 3/2x ඍණ x වර්ගයේ අවකලනය කරන්නලු. ඒක පාවිච්චි කරලා අපිට අනුකලනයක් කරන්න කියනවා. අපි මුලින් අවකලනය කරලා ඉමු. d බෙදීම dx 3/2x ඍණ x වර්ගයේ වර්ගමූල කියන එක අවකලනය කළා. මේක තියෙන්නේ කොහොමද? වර්ගමූල කියන්නේ භාග බලය. භාග බලය නම් අපි මුලින්ම අවකලනය කරනකොට මුලින්ම ඉස්සරහට එන්නේ මොකද්ද? ඒකේ තියෙන බලය. බලය වාරයක් 3/2x ඍණ x වර්ගයේ භාගය ඍණ 1. භාගය ඍණ 1 කියන්නේ කීයද? ඍණ භාගය වෙනි බලය. ඍණ භාගය වාරයක්. දැන් ඇතුළේ තියෙන එකව අවකලනය කරනවා. 3 අවකලනය කරාම බිඳුවයි එක නියතයක් නිසා 2x අවකලනය කරාම 2යි. ඍණ x වර්ග අවකලනය කරාම ඍණ 2x. ඊට පස්සේ මොකද්ද ඍණ භාගයයි කියන්නේ? ඍණ භාගයයි කියන්නේ 1 යට වර්ගමූල කියන එක. භාගයයි කියලා આવොත් වර්ගමූල, ඍණ භාගයයි කියලා આવොත් 1 යට වර්ගමූල 3/2x ඍණ x වර්ගය 2 ඍණ 2x. දැන් 2 ඉලක්කම උඩින් එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු වෙන මොකද? 2 ඍණ x. යට ඉතුරු වෙනවා දෙවාරයක් 3/2x ඍණ x වර්ගය. මේක දෙකට මේ දෙක කපලා යනවා. ඊට පස්සේ ඉතුරු වෙන මොකද්ද? 1 ඍණ x වාරයක් 1 ඍණ x බෙදීම 3/2x ඍණ x වර්ගය. ඔන්න ඕක තමයි වර්ගමූල 3/2x ඍණ x වර්ගය කියන එක අවකලනය කළාට පස්සේ ලැබෙන උත්තරේ. අපිට කියන්නේ මොකද්ද? ඔන්න ඔය උත්තරේ පාවිච්චි කරලා ඕක උත්තරේ පාවිච්චි කරලා අපිට හොයන්නලු මොකද්ද? අනුකලනය x ඍණ 1 බෙදීම 3/2x ඍණ x වර්ගයේ වර්ගමූල dx කියන පිළිතුර. කොහොමද ඕක පාවිච්චි කරලා හොයන්නේ? දැන් මෙන්න මේ දෙක දිහා බැලුවම අපිට උත්තරේ ගන්න පුළුවන්. මොකද්ද මේකේ තියෙන්නේ? කෙලින්ම තියෙන්නේ එක ඍණ ලකුණකින් එහෙ මෙහෙ වෙලා උත්තරේ අපිට උඩින් බලා ගන්න පුළුවන් නේද? මේ තියෙන්නේ ඍණ ලකුණක් එළියට ගත්තා නම් මොකද්ද? මේ පල්ලෙහා තියෙන උත්තරේ එහෙමම එනවා. හරි. ඒක නිසා අපි ඒක ලියනවා කළු පෙන් ලියන්න. අනුකලනය ඍණ ලකුණක් එළියට ගත්තා 1 ඍණ x 3/2x ඍණ x වර්ගයේ වර්ගමූල වාරයක් dx. හරිද? දැන් මෙන්න මේකෙන් කියවෙන තැනට අපි මොකද්ද ආදේශ කරන්නේ?
හොඳට බලන්නකො. ඔතනින් කියවෙන තැනට මොකක්ද ආදේශ කරන්නේ? මෙන්න මේකට සමාන වෙන කෙනා. මෙන්න මේකට සමාන වෙන කෙනා. ඕකට සමාන වෙලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ සම්පූර්ණ පදය. ඔන්න ඔය කොටස ගෙනල්ලා අපි ඔතෙන්ට ආදේශ කළා නම් හරි. සමානයි ඍණ අනුකලනය d බෙදීම dx 2x ඍණ x වර්ගයේ වර්ගමූලය වාරයක් dx. හරිනේ. මෙතන තියෙනවා අවකලනයක් වෙනවා 3.2x ඍණ x වර්ගය කියන එකේ අවකලනයේ අනුකලනය. මොකක්ද එහෙනම් උත්තරේ? ඍණ වාරයක් ඒකම තමයි 2x ඍණ x වර්ගයේ වර්ගමූලය. හැබැයි මොකක් එක්කද? අනිවාර්යයෙන්ම නියතයක් එක්ක. C2 කියන්නේ අපි අභිමත නියතය කියලා ගන්න ඕන. එතන උත්තරේ. එතකොට අපි ලියනවා C2 යනු අභිමත නියතයකි. හරි. C2 කියන්නේ අභිමත නියතයක් කියලා අපි ගන්නවා. ඊට පස්සේ මෙතන ඍණ ලකුණ එළියට ගන්න පුළුවන්. ඍණ 3.2x ඍණ x වර්ගයේ වර්ගමූල ධන C2 කියන අභිමත නියතය. C2 යනු අභිමත නියතයකි. හරිනේ. ඕක තමයි දෙවනි ගාන. ඕකේ ඊළඟ කොටස තියෙනවා ඉහත පාවිච්චි කරපු පිළිතුරු දෙකම භාවිතා කරලා. ඒ කියන්නේ ඉහත අපිට ලැබිච්ච ඒව දෙකම භාවිතා කරලා අපිට හොයන්න කියනවා අනුකලනය x ධන 1 බෙදීම වර්ගමූල 3.2x ඍණ x වර්ගයේ dx කියන එක. මේක කොහොමද අපි ලියගන්නේ? දැන් අපිට ලියා ගන්න වෙනවා x ඍණ 1 පදයක් ආශ්‍රය. x ඍණ 1 ධන එකක් වෙන කීයක් එකතු කළාමද? තව දෙකක් එකතු කළාට පස්සේ. බෙදීම වර්ගමූල 3.2x ඍණ x වර්ගය dx. මේක සමාන වෙනවා අපි දැන් අර වගේ වෙන් කළ ලියාගමු x ඍණ 1 බෙදීම 3.2x ඍණ x වර්ගය dx ධන දෙක කියන එක එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් 1 බෙදීම වර්ගමූල 3.2x ඍණ x වර්ගය dx කියලා. අපි මේ කොටසත් කලින් හොයාගත්තා, මේ කොටසත් කලින් හොයාගත්තා නේද? මේ කොටසට ආවේ මොකද්ද? ඍණ 3.2x ඍණ x වර්ගයේ වර්ගමූලය ධන C2 කියලා. උඩ එකට ආවේ මොකද්ද? දෙවාරයක් sin inverse x ඍණ 1 බෙදීම 2 ධන C කියලා. ඕකනේ ආවේ. දැන් මේ අපිට C2 කියන එකයි C කියන එකයි අපිට එක නියතයක් විදිහට ගන්න පුළුවන්. ඔක්කොම නියතයක්නේ. ඒක නිසා අපිට අවසන් උත්තරය ලියන්න පුළුවන් ඍණ 3.2x ඍණ x වර්ගයේ වර්ගමූලය ධන දෙවාරයක් sin inverse x ඍණ 1 බෙදීම 2 ධන C3 කියලා. මේක C3 කියන්නේ අභිමත නියතයක්. හරිනේ. ඔච්චරයි 15 කොටස ඉවරයි උතනේ. ඊට පස්සේ යනවා 15 B කොටසට. භින්න භාග ගානක්. B කොටසේ තියෙන්නේ
2x ඍණ 1 කියන එක බෙදන්න ඕන x ධන 1 x වර්ග ධන 1. මෙන්න මේක භින්න භාගාශ්‍රයෙන් ප්‍රකාශ කරන්න කියලා තමයි අපිට මුලින් කියන්නේ. භින්න භාගාශ්‍රයෙන් ලියන්න බැලුවොත් අපි මොකද බලන්න ඕන මුලින්ම? උඩ තියෙන x පදයේ විශාලතම බලය බලන්න. විශාලතම බලය කීයද? 1යි. යට තියෙන x පදයන්ගේ ගුණිතයෙන් ලැබෙන විශාලතම බලය බලන කීයද? 3යි. 1 කියන එක 3ට වඩා කුඩා හින්දා අපිට මේකේ කිසි ප්‍රශ්නයක් නැතුව මෙහෙම බෙදලා දාන්න පුළුවන්. x ධන 1 ධන x වර්ග ධන 1. මෙතන මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ පදයේ සංගුණකයට වඩා එකක් අඩු සංගුණකයක් තමයි x ට තියෙන්න ඕන. මෙතන තියෙන්නේ පළවෙනි බලය, මෙතන තියෙන්නේ x ගේ බිඳුව වෙනි බලය. තේරුණාද? මෙතනත් එහෙමයි bx ධන c. මෙතන තියෙන්නේ දෙවෙනි බලය, මෙතන තියෙන්නේ පළවෙනි බලය. හරිද? ඒ වගේම වැරදිලාවත් උඩ පදයේයි යට පදයේයි සංගුණක සමාන වුණා නම් මෙන්න මෙතන යට පදයේ x පදවල ගුණිතයේ ලැබෙන බලයත් උඩ පදයේ ලැබෙන ගුණිතයන්ගේ ලැබෙන බලයත් සමාන වුත් අපිට මොකද්ද? මෙන්න මේ වගේ නියත පදයකුත් එකතු කරගන්න වෙනවා. හරි. හැබැයි උඩ තියෙන පදවල සංගුණක විශාල වුණා නම් මොකද්ද වෙන්න ඕන? ඒ විශාල වෙන එකක් ගානේ මෙන්න මේ හිතන්නකො යටපදේ විශාලම බලයේ සංගුණකයේ 3යි, උඩ පදේ විශාලම බලයේ සංගුණකයේ 4යි ආව කියලා. x4 බලයක් කියන යට එන x ඝනය. එතකොට අපිට මෙන්න මේ a ගානට හරියන්න මෙන්න මේ x පද එකතු කරගෙන යන්න ඕන. ඊපස්සේ එන්නේ dx ධන e වගේ පදයක් එකතු කරන්න ඕන. හරිනේ. ඒක මෙතෙන්ට දාලා නැහැ. ඔයාලගේ knowledge එකට කිව්වා. දැන් අපි ඕක භින්න භාග කඩමු. අපි මේ සමාන ලකුණේ දෙපැත්තම මෙන්න මේ පදේ හරයෙන් ගුණ කරමු. හරයෙන් ගුණ කරලා පස්සේ මේ පැත්ත ඉතුරු වෙන්නේ මොකද්ද? 2x ඍණ 1 කියන එක. මේ පැත්ත ඉතුරු වෙන්නේ මොකද්ද? x ඍණ 1ට මේ පැත්තෙන් ගුණ වෙන මෙතන x ධන 1 වෙන්න ඕනි. x ධන 1ට මෙතනින් ගුණ වෙන මේ x ධන 1කින් කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ x වර්ග ධන 1යි. ඊට පස්සේ මෙතන ඉතුරු වෙනවා bx ධන c ත් x ධන 1 කියන එක. දැන් අපිට පුළුවන් සංගුණක සමාන කරන්න. අපි සංගුණක සමාන කරද්දී මුලින්ම බලමු මොකද ලැබෙන්න පුළුවන් විශාලතම බලය x ඝනය. x ඝනයේ පදයේ සංගුණක අපි සමාන කරමු. x ඝනය නෙවෙයි x වර්ගය. x වර්ගයේ පදයේ සංගුණක සමාන. වම් පැත්තේ සංගුණක x වර්ග පද මුකුත් නැහැ. එහෙනම් බිඳුවයි සංගුණකය. දකුණු අත පැත්තේ තියෙනවා දෙකක්. එක මේක අනිත් එක මේක. ඒ කියන්නේ a ධන b. ඊට පස්සේ බලමු x ගේ පළවෙනි බලයේ සංගුණක වම් පැත්තේ තියෙනවා 2 මෙන්න මේක. දකුණු අත පැත්තේ තියෙනවා මොකද්ද? මෙන්න මේක. මේ නියතෙන් ගුණ කරලා පස්සේ c මේ නියතෙන් ගුණ කරලා පස්සේ ලැබෙන අගය. ඒ කියන්නේ b ධන c කියන එක. x ගේ බිඳුව වෙනි බලය. ඒ කියන්නේ නියත පද. වම් අත පැත්තේ තියෙනවා මෙන්න මේක. දකුණු අත පැත්තේ තියෙනවා මෙන්න මේ a සහ c කියන එක. ඍණ 1 a ධන c කියන එක. ඊට පස්සේ අපිට දැන් ඔන්න ඕකෙන් එක නියත පදයක් තනි කරගන්න ඕනේ. a ට අගයන් හොයා ගන්න ඕනේ, b ට අගයන් හොයා ගන්න ඕනේ, c ට අගයන් හොයා ගන්න ඕනේ. කොහොමද කරන්නේ? මම මෙන්න මේ දෙක එකතු කරනවා. කීයද ලැබෙන්නේ? 2 සමානයි a ධන 2යි b ධන c. ඊට පස්සේ මෙන්න මේ ලැබෙන අගයෙන් මේක මම ගන්නම්කෝ එක කියලා. මේක ගන්නම් 2 කියලා. ඊට පස්සේ මම කරන්නේ එකෙන් 2 අඩු කරනවා. මොකද ලැබෙන්නේ? 2 ඍණ 1 සමානයි a ධන 2යි b ධන c ගෙන් අඩු කරනවා a ධන c.
Aට A කැපිලා යනවා, C ට C කැපිලා යනවා. මෙතන ඉතුරු වෙන 2යි, B මෙතන ඉතුරු වෙන 3. B කියන්නේ 3 බෙදීම 2 කියලා ඉතුරු ලැබෙනවා. ඊට පස්සේ අපි ඕක පාවිච්චි කරලා මෙන්න මේ සමීකරණයට ආදේශ කරලා බලමු. B ට A එන්න ඕනේ යගේ මොකද්ද? A කියන එක සමාන වෙනවා ඍණ 3 බෙදීම 2 කියලා. ඒ වගේම තමයි අපි බලමු C ට එන්න ඕනේ යගේ. C ට එන්න ඕනේ යගේ අපිට ගන්න පුළුවන් මොකකින්ද? මෙන්න මේක. ඕකට ආදේශ කරලා බැලුවොත් C ට එන වගේ C සමානයි ඍණ 1 ඍණ A කියලා. ඒ කියන්නේ C කියන එක ඍණ 1 ඍණ 3 බෙදීම 2. ඒ කියන්නේ C කියන්නේ භාගයයි කියලා එනවා. හරි? ඒ කියන්නේ 3 බෙදීම 2යි. sorry, A කියන්නේ ඍණ 3 බෙදීම 2යි, B කියන්නේ 3 බෙදීම 2යි, C කියන්නේ භාගයයි. ඕක පාවිච්චි කරලා අපි දැන් මේක භින්න භාගත් එක්ක ප්‍රකාශ කරමු. කවසන්ද ලියලා තියන්න ඕනේ. 2x ඍණ 1 බෙදීම x ධන 1 වාරයක් x වර්ග ධන 1 කියන එක අපිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඍණ 3 බෙදීම 2 වාරයක් x ධන 1 ධන b කියන්නේ 3 බෙදීම 2 වාරයක් x ධන භාගය වාරයක් x වර්ග ධන 1. අපිට ඔක මේ දක්වත් පොඩ්ඩක් සරල කරලා ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. ඍණ 3 x ධන 3 බෙදීම 2 වාරයක් x ධන 1 3යි x ධන 1 බෙදීම 2 වාරයක් x වර්ග ධන 1. හරිනේ. ඔක දැන් භින්න භාග ආශ්‍රයෙන් ප්‍රකාශ කළා. අපිට කියනවා ඒක පාවිච්චි කරලා අනුකලනයක් කරන්න කියලා. දැන් අපිට කියනවා ඔක පාවිච්චි කරලා අනුකලනය කරන්න කියලා. ඔන්න ඔක තමයි ලැබිච්ච උත්තරේ. කියන්නේ අනුකලනය 2x ඍණ 1 බෙදීම x ධන 1 වාරයක් x වර්ග ධන 1 dx කියන එක අනුකලනය කරන්න කියලා. අනුකලනය ඍණ 3 බෙදීම 2 වාරයක් x ධන 1 ධන 3යි x ධන 1 බෙදීම 2 වාරයක් x වර්ග ධන 1 dx. අපිට දැන් අනුකලනය වෙන වෙනම දාන්න පුළුවන්. වෙන වෙනම දාන ගමන් මම නියත ටික එළියට ගන්නවා. අනුකලනය 1 බෙදීම x ධන 1යි dx ධන මෙතන භාගය කියන කෙලියට ගන්න පුළුවන්. අනුකලනය 3යි x ධන 1 බෙදීම x වර්ග ධන 1යි dx. අපිට දැන් පුළුවන් මෙන්න මේ කොටසේ අනුකලනය. වම් අත පැත්තේ තියෙන කොටස අනුකලනය ඍණ 3 බෙදීම 2යි ln මාපාංක x ධන 1 ධන භාගය වාරයක් මෙහෙමයි. මෙතන තියෙන x වර්ග ධන 1නේ. x වර්ග කියන ධන 1 අවකලනය කළාට පස්සේ කීයද ලැබෙන්නේ? අපිට ඒක අවකලනය කරන එකක් උඩ හදාගත්තා නම් මොකද්ද? මෙන්න මේ ආකාරයටම ගිහලා ln ආකාරයට ගිහලා හදන්න පුළුවන්. ඒ කියන්නේ x වර්ග ධන 1 අවකලනය කළාට පස්සේ කීයද ලැබෙන්නේ? 2x. මෙතන හැබැයි තියෙන 3x. අපි ඒක හදමු. ඒකට අපි මොකද කරන්න ඕනේ? මෙතන 2x කියන එක අරගන්නවා. අපි වෙන් කරගමුකෝ මුලින්. 3x x වර්ග ධන 1 අනුකලනයේ dx ධන භාගය වාරයක් 1 බෙදීම 1 ධන x වර්ග ධන 1යි dx. මේ කොටස මෙහෙමමයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. සුළු කරලා තියෙන්නේ. ධන භාගය වාරයක් අපි මෙන්න මෙතන 3 කියන එක එළියට අරගෙන මොකද උඩට දෙන්න ඕන? 2x කියන එකයි හැදෙන්න ඕන. 2x කියන එකක් හැදෙන්න නම් අනිවාර්යයෙන් මොකද දෙන්න ඕන? මෙතන 2කින් බෙදෙන්න ඕන. මේ 3 කියන එක මම එළියට ගත්තා, 2කින් බෙදුවා. ඒක තමයි මෙන්න මෙතන 3 කියන එක එළියට ගත්තා, 2කින් බෙදලා මෙන්න මෙතන 2ක් දෙන්න. දැන් සමීකරණය සමානයි. මේ දෙකට මේ දෙක කැපුවට පස්සේ මෙතන ආයි 3xම තමයි ඉතුරු වෙලා තියෙන්නේ. හරිනේ. මම මේක ගොන රවුම් කරලා තියන්නම් 2x කියන එක.
ධන භාගය වාරයක්. ඔයාට මේක පේනවා ඇති. x වර්ග ධන 1 කියන්නේ 1 ධන x වර්ග dx. 1 ධන x වර්ග dx කියන්නේ මොකද්ද? tan inverse x අවකලනය. තේරුණාද? tan inverse x අවකලනය. දැන් අපි හදාගෙන යමු. ඍණ 3 බෙදීම 2 ln x ධන 1 ධන 3 බෙදීම 4 ln x වර්ග ධන 1 මාපාංක ධන භාගය වාරයක් tan inverse x ධන c4. මෙහි c4 කියන්නේ c4 යනු අභිමතනීයතයක් වේ කියලා ලියන්න. මෙන්න මෙතන අර චූටි දෙයක් කියනවා කියන්නේ. මෙන්න මෙතන චුට්ටක් ඇදලා x ධන 1 මාපාංක. හරි. හැබැයි මෙන්න මෙතන x වර්ග ධන 1 මාපාංක කියලා දාන්න ඕන නැහැ. ඇයි ඒ මොකද x වර්ගයක් කියලා ඉන්නේ අනිවාර්යයෙන්ම ධනාගයක්. ඒකට එකක් එකතු කරනවා කියන්නේ ලැබෙන්නේ අනිවාර්යයෙන්ම ධනාගයක්. ඒක නිසා මෙන්න මේකේ මාපාංක තිබුණත් එකයි නැතත් එකයි. ඒ කියන්නේ මේක මෙහෙම ලියන්න පුළුවන්. හරිනේ. ඒක ඔයාගේ ඔළුවේ තියාගන්න. ඔක තමයි ගන්න. ඊට පස්සේ අපි යමු 15 C කොටසට. B කොටස උතනින් ඉවරයි. 15 C කොටස කියනවා ඒකේ පළවෙනි ගානේ n අසමානයි ඍණ 1 කියලා ගන්නලු. n අසමානයි ඍණ 1 කියලා ගන්නලු කොටස් වශයෙන් අනුකලනය භාවිතයෙන් අනුකල xn වාරයක් ln x dx හොයන්න කියලා තියෙනවා. හරි. අනුකලනය xn වාරයක් ln x dx කියන එක හොයන්න කියලා තියෙනවා. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? ගුණිතයක අවකලනය. ගුණිතයක අනුකලනය. නේ මෙතන ගුණිතයක් තියෙන්නේ. ගුණිතයක අනුකලනය හොයනකොට ඔයාට මතක ඇති කියලා හිතනවා තියරි එක. තියරි එකේ කියන්නේ කොහොමද? අනුකලනය uv dx u තියාගෙන v අනුකලනය කළනවා. අඩු කිරීම අනුකලනය වෙච්ච එක වාරයක් u ගේ අවකලනය. හොඳට බලන්න. අපිට ලැබිලා තියෙන්නේ මෙන්න මේක කියලා අපි හිතනවා. ඒ කියන්නේ u කියන එකයි v dash කියන එකගේ අවකලනය තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඔන්න ඕක තමයි මෙතන තියෙන්නේ කියලා හිතන්න. u කියන එකයි v dash කියන එක. අපි u මොකද්ද v dash මොකද්ද කියලා පස්සේ ගමු. u කියන එකයි v dash කියන එකේ අවකලන මේ ඒ දෙකේ ගුණිතය තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. u කියන එකයි v dash කියන එකේ අවකලනය. එතකොට මොකද්ද ලැබෙන්නේ? u කියන එක තියාගෙන v dash කියන එක අනුකලනය කරනවා. හරි? අනුකලනයක් වෙන්නේ. ඒ වගේම දැන් මෙතෙන්දි ලැබිච්ච අනුකලන ප්‍රතිඵලය තියෙන්නේ අන්න ඒක වාරයක් මෙන්න මේක මොකක් කරනවද? අවකලනය කරාට පස්සේ මෙන්න මේ කොටසට ඒ සම්පූර්ණ එක අනුකලනය කරනවා. දැන් මේක මොකද්ද? මේක ආයි අර වගේ ගුණිතයක්. හරිද? ආයි මෙන්න මේ වගේ ගුණිතයක්. ඕක ආයි අනුකලනය කරන්න පුළුවන්. මේ වගේ මේ ක්‍රියාපටිපාටිය දිගින් දිගටම ගල්ලා තමයි අපි මේකට පිළිතුරු හොයාගන්නේ. අපි දැන් මේක කරලා බලමු. ඕකනේ කරන්න තියෙන්නේ. දැන් අපි xn මොකද්ද ln x මොකද්ද කියලා අපිට හිතා ගන්න ඕන. දැන් අපි ln x කියන එක දැන් මෙතන තියෙන එක මෙතෙන්ට අනුකලනය කරන්නනේ ඕන. v dash කියන එක v ට අනුකලනය. අපි දන්නවද ln x කියන එක අනුකලනය කරන එක ලේසියෙන්ම කරන්න? දන්නේ නැහැනේ. හැබැයි දන්නේ මොකද්ද? xn කියන එකේ අනුකලනය කරන එක අපි දන්නවා. නේද? කොහොමද අනුකලනය කරන්නේ? අපි එහෙනම් ln x කියන එක u විදියට තියාගෙන මේක ගමු v dash විදියට. එහෙනම් අපි ln x කියන එක තියාගෙන xn කියන එක අනුකලනය කරනවා xn ධන 1 බෙදීම n ධන 1. හරිනේ. ඊට පස්සේ ඍණ අනුකලනය වෙච්ච එක වාරයක් n ධන 1 මෙතන x ගේ n ධන 1 බෙදීම
n ධන 1 වාරයක් මොකද්ද lnx ගේ අවකලනය. lnx ගේ අවකලනය මොකද්ද? 1 යට x dx. ඔන්න ආවා. කිසියම් මට්ටමකට ආවා. මේ දැන් මේ පැත්තේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මොකද? x පද. n කියන්නේ නියතයක්නේ. මෙතන x එක්ක ගණදෙනු කරනකොට n කියන්නේ නියතයක්. ඒක නිසා අපි ඒක නියතයක් විදිහට එළියට ගන්න පුළුවන්. දැන් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මෙතන න x n ධන 1 වාරයක් ln x බෙදන්න ඕන මොකද්ද? n ධන 1. අඩු කිරීම 1 යට n ධන 1 වාරයක් අනුකලනය මොකද්ද? x n dx. ඒ මොකද මේ x n ධන 1 කියන්නේ x n වාරයක් x කියන එක. ඒක මෙතනින් බෙදලා තියෙනවා x එකකින්. ඒ කියන්නේ මේකට මේක කැපිලා යනවා. ඒක නිසා උඩ ඉතුරු වෙන්නේ x n විතරයි. හරිනේ. දැන් අපි මේක අනුකලනය කරමු. මේක අනුකලනය කරේ අපි මෙතනත් අනුකලනය කළා නේද? ඒක සරල දෙයක්. x n ධන 1 වාරයක් ln x බෙදීම n ධන 1 ඍණ 1 යට n ධන 1 වාරයක් x n ධන 1 බෙදීම n ධන 1. හරි. මෙතන n ධන 1 දෙකක් තියෙනවා. මෙතන 1යි මෙතන 2යි. n ධන 1 2. x n ධන 1. අපිට ඒක ධන c කියලා දාන්නත් පුළුවන්. c4 නේ තිබෙන c5. c5 කියන්නේ අභිමත නියතයක්. හරිනේ. හරි. මේ තමයි c ගේ පළවෙනි කොටස. හැබැයි මේක හදාන්නේ මොන අවස්ථාවේද? n අසමාන ඍණයකදී. ඇයි n අසමාන ඍණයක වෙන්නේ? වැරදිලා කියන n සමාන ඍණයක වුණොත් මෙන්න මේ යටපදයේ මොකද වෙන්නේ? යටපදයේ බිඳුවක් වෙනවා. යටපදයේ බිඳුවක් වෙනවාට පස්සේ මෙන්න මේ තියෙන උඩ කියන සංඛ්‍යාව මොකක් කියලාද වැටෙන්නේ? උඩ තියෙන සංඛ්‍යාව බිඳුවෙන් බෙදෙන්නයි වෙන්නේ. නේද? බිඳුවෙන් බෙදීම ඒ කියන්නේ මෙතන උඩ තියෙන මොකක් හරි සංඛ්‍යාවක් එනවා කියමුකෝ උඩට. මේ උඩට එන සංඛ්‍යාව x එක මොකක් හරි පදයක් වෙන්න පුළුවන්, ln එක මොකක් හරි පදයක් වෙන්න පුළුවන්. ඒක අදාළ නැහැ. හැබැයි යට තියෙන පදේ බිඳුව වෙනවා. බිඳුවෙන් බෙදීම ගණිතය තුළ අර්ථ දක්වලා නැහැ. බිඳුවෙන් බෙදුම අනන්තයයි නෙමෙයි. බිඳුවෙන් බෙදීම අර්ථ දක්වලා නැහැ ගණිතය තුළ. ඒක නිසා මෙන්න මේක අර්ථ විරහිත වෙනවා. මෙතන n සමාන ඍණයක වුණා. ඒකයි මෙතන n කියන එක අසමාන ඍණයක කියලා දාලා තියෙන්නේ. හරි. හිතන්න ඕනේ. ඔක්කොම හිතලා තමයි ගාන හදලා තියෙන්නේ. අපිට තියෙන ඊළඟට c කොටස දෙවනි ගාන හදන්න. දෙවනි ගානේ තියෙනවා අනුකලනයේ 1 ඉඳලා 3 දක්වා ln x බෙදීම x වාරයක් dx කියලා. මෙතන අර කලින් වගේ x ගේ ඍණයක ආදේශ කරාට පස්සේ එනක ඒක නිසා අපිට කලින් සූත්‍රය පාවිච්චි කරන්න විදියක් නෑ මෙතන. ඒ මොකද කලින් එකේ තිබුණේ n අසමාන ඍණයක කියලා. ඒක නිසා කලින් සූත්‍රයේ ව්‍යුත්පන්න වෙච්ච එක පාවිච්චි කරලා අපිට මේ ගාන හදන්න වෙන්නේ. එතකොට අපි දැන් මේක කොහොමද කරන්නේ? එහෙනම් දැන් අපිට ආදේශකයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මොකද්ද පාවිච්චි කරන ආදේශකය? අපි මේ ln x වෙනුවට u කියන ආදේශකය පාවිච්චි කරලා බලමු. ඒ කියන්නේ u සමානයි ln x. අපි දෙපැත්තම අවකලනය කරමු x ගෙන්. එකයට x කියලා එනවා. හරිද? ඒ වගේම තමයි මේ ln x ට u කියන ආදේශකය පාවිච්චි කරනවා හා සමානවම තමයි අපිට දැන් මේකේ සීමාවත් වෙනස් කරන්න වෙනවා. ඒ කියන්නේ මේක ln x වෙනුවට u ආදේශ කරනවා නම් මේක අනිවාර්යෙන් සීමාව පවා වෙනස් කරන්න සිද්ධ වෙනවා. අපි සීමාව කොහොමද වෙනස් කරන්නේ? බලන්නකෝ. x සමානයි 1 වෙනකොට u කියන්නේ කීයද? ln 1. x සමානයි 3 කියන්නේ u කියන්නේ ln 3. ඔන්න ඕක තමයි අපේ අලුත් සීමාව. ln 1 ඉඳලා ln 3 දක්වා. 1 වෙනුවට තියෙන්නේ එතන x සමානයි 1 වැටෙන තැනට අපි දාන්නේ ln 1. x සමානයි 3 වැටෙන තැනට ln 3. හරි.
ln 1 ඉඳලා ln 3 දක්වා. මෙතන 1 යට x වාරයක් මෙතන ln x වෙනකොට u දැම්මා අපි දැන් dx කියන එක තනි කරා. dx කියන එක තනි කරගත්තොත් x වාරයක් du කියලා එනවා. එහෙනම් x වාරයක් du. x ට x කියන එක කැපිලා ගියා. එතකොට එනවා උත්තරේ මොකද්ද? ln 1 ඉඳලා ln 3 දක්වා u වෙනවා du. මේක අපි දන්නවනේ අනුකලනය කරන්න. u අනුකලනය කරාට පස්සේ කීයද? u වර්ග බෙදීම 2. උඩත් සීමාව යටත් සීමාව කියන්නේ ln 1 ඉඳලා ln 3 දක්වා. ln 3 වර්ගය ඍණ ln 1 වර්ගය බෙදීම 2. ln 1 කියන්නේ කීයද? ln 1 කියන්නේ බිඳුවයි. ඒ කියන්නේ මේකේ උත්තරේ කීයද? ln 3 වර්ගය බෙදීම 2. මෙතන මේ ධන c වගේ නියත පදයක් දාන්නේ නැහැ. ඒ මොකද ඒක අපිමත නියතයක් එද්දීන්නේ අනිශ්චිත අනුකලනයේදී. හැබැයි මේක නිශ්චිත අනුකලනයක් සීමාවක් එක්ක එන උඩත් සීමාව යටත් සීමාව එක්ක. ඒක නිසා වුණ උත්තරේ මොකද්ද? ln 3 වර්ගය බෙදීම 2 කියන එක. ඕක තමයි c ගේ දෙවෙනි ගාන. ඔන්න ඒ කොටසින් අපිට 2016 ගාන සම්පූර්ණයෙන් හදාගන්න පුළුවන්. අපි ඊළඟට 2017 ගානෙන් හම්බෙමු.